අයිබෝන් සුබ දවසක් වේවා. මම මිස්ටර් ජොබ් එකකින් අද රජයේ රැකියා අවස්ථාවක් අරගෙන ආවා. ඉතින් මේ පුරාපාඩුව ගෙනල්ලා තියෙන තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම පිළිබඳව කොමිෂන් සභාව විසින් ඉතින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් තමයි ඉතින් තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව. ඉතින් මෙහි රියදුරු රැකියාව පිළිබඳව තොරතුරු තමයි අද ගේන්නේ. ඉතින් ඔබට පේනවා ඇති මෙහි වැටුප් පරිමාණය තියෙනවා රුපියල් 67040ක වැටුප් පරිමාණයක් තියෙනවා. ඉතින් හොඳ වැටුපක් මේ දවස්වල තියෙන වාතාවරණයත් හැටියට. ඉතින් අපි බලමු අධ්‍යාපන සුසුකම් මොනවාද කියලා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටතේ සම්මාන දෙකක් සහිතව ඔයාලා විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ සඳහා යොමු කරනවා නම් ඉතින් මේ සඳහා වෙන ප්‍රවීණතාවය නැත්නම් වෘත්තීය ප්‍රවීණතාවය ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කළ බර වාහන පැදීම සඳහා වූ මෝටර් රථ පැදීමේ බලපත්‍රයක් ලබා තිබීම සහ රියදුරු බලපත්‍රය ලැබීමෙන් පසු රිය පැදීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ලබා තියෙන්න ඕනේ. ඉතින් බඳවා ගැනීම ක්‍රමවේදය ලෙස බැලුවොත් එහෙම ව්‍යවහාරගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි ඉතින් ඔයාලා මේකට බඳවා ගන්න. ඉතින් අදාළ අතිරේක පළපුරුද්දට ලකුණු 20 බැගින් ලැබෙනවා. අදාළ අතිරේක අධ්‍යාපනයේ සුසුකම් වෙනුවෙන් ලකුණු 20ක් ලැබෙනවා. සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවට ලකුණු 60ක් ලැබෙනවා. ඉතින් මුල් ලකුණු සංඛ්‍යාව මේ සම්පූර්ණයෙන්ම එකතුව අනුව ලකුණු 100ක ලකුණු ප්‍රමාණයක් ඔබට මේ සඳහා ලැබෙනවා. ඉතින් අයදුම්කරුවන් තම සහතික වල ඡායා පිටපත් සමග තමන් විසින් පිළියෙල කරගන්නා ලද ජීවදත්ත අඩංගු අයදුම්පත් 2026 පෙබරවාරි 20 වෙනි දින පස්වරු 4ට පෙර ලැබෙනසේ පහත සඳහන් ලිපිනයට එවන්න ඕනේ. ඉතින් කවරේ වම් කෙළවරේ රියදුරු ලෙස සඳහන් කරන්නත් ඕනේ. ඉතින් අධ්‍යක්ෂ ජනරාල් තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව කාමර අංක 203 ගොඩනැගිලි අංක 2 බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව කොළඹ 7 යන ලිපිනයට තමයි ඉතින් ඔයාලා මේක යොමු කරන්න ඕනේ. ඉතින් වැටුප් පරිමාණය ලෙස රුපියල් 60000ක වඩා වැටුපක් ලැබෙන රියදුරු රැකියාව පිළිබඳ තොරතුරු තමයි ඔන්න අද අරගෙන ආවේ. ඉතින් තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් කැඳවලා තියෙන රැකියා අවස්ථාවක් තමයි මේක. ඉතින්